සියලුම දෙනා ඊටාම ආදරෙන් කරුණාවෙන් පිළිගන්නවා. අද මං ඔයාලට කියලා දෙන්න හදන්නේ සෙනසුරු ඒ රාෂ්ටක තිබෙන අයට එම අබලකාරීත්වය මගහැර ගැනීමට ක්‍රමයක්. ගොඩාක් අයට සෙනසුරු කියන දේ තියෙනවා. මොකද සාමාන්‍ය සෙනසුරු කියන්නේ ගොඩක් අය පිස්සු වට්ටන මේ අපල බලපෑමක් තමයි. ගොඩක් අයට අනියම් සම්බන්ධතා ඇති කරනවා, පවුල් ભેද කරනවා, වෙන වෙන අයට හිත් ඇති කරනවා. ඒක තමයි සෙනසුරු ඒ රාෂ්ටකයේ ප්‍රධාන හේතුව. ඒ වගේම සාමාන්‍ය පිළිකුල් ගතියක් ඇති කරන හොඳට ලස්සනට ඉන්න කෙනා වුණත් පිළිකුලක් ඇති කරනවා වටේ පිටාවේ ඉන්න කට්ටියට. ඉතින් සෙනසුරු කියන්නේ ඒ තරම්ම දරුණු බලපෑමක් දෙන කෙනෙක්. එතකොට සෙනසුරු ඒ රාෂ්ටකයේ මේ මිනිස්යන්ට පමණක් නෙමේ විෂ්ණු දෙවියෝ පවා සෙනසුරු ඒ රාෂ්ටකයේ විඳලා තියෙනවා. විෂ්ණු දෙවියෝ පවා අර ඇතෙක්ගේ වේශයක් අරගෙන කැලෑවට ගිහිලා බටකොල කකා ඉඳගෙන සෙනසුරු ඒ තරම්ම දරුණුයි. මොකද දෙවියන්ට පවා විපාක දෙන දෙයක්, දනුවන් දෙන දෙයක් තමයි සෙනසුරු කියන්නේ. ඉතින් ඔයාලට මම කියලා දෙන්නේ සෙනසුරු ඒ රාෂ්ටකයේ තියෙන මේ සාමාන්‍ය විශේෂයෙන් ඔයාලට තියෙන ලක්ෂණ වගේම සෙනසුරු ඒ රාෂ්ටකයෙන් මිදීමට හැකි ක්‍රම කීපයක් තමයි මම අද කියලා දෙන්න හදන්නේ. ඉතින් සෙනසුරු අපල තියෙනකොට ගොඩාක් අයට අනතුරු ආපදා ඇති වෙනවා. ඒ වගේම තමන්ගේ ශරීරයේ කල්පවතින රෝග වගේම කැලරි තුවාල කැලරි වගේ දේවල් හිටිනවා. සෙනසුරු කියන්නේ ඒ වගේ දෙයක්. ඉතින් ඔයාලට මේ දේවල් තියෙනවා නම් ඔයාලා සෙනසුරු තියෙනවා නම් මම විශේෂයෙන් කියන්න ඕනේ සෙනසුරු තියෙන අය සාමාන්‍යයෙන් විවාහ කරගන්න කෙනාට සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් කාන්තාවක් විවාහ කරගන්න පුළුවන්, කාන්තාවක් පිරිමි කෙනෙක් විවාහ කරගන්න පුළුවන්. එතකොට තමන් බඳින කෙනාට සෙනසුරු තියෙනවා. මම ඒකයි විශේෂයෙන් කියන්නේ ඔයාලට සාමාන්‍ය සෙනසුරු තියෙන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් ඒකට බලගතු ආරක්ෂාවක් දාගන්න. මොකද සෙනසුරු කියන්නේ ඇත්තටම පෞල් පවා කඩා බිඳ හෙලලා දාන්න පුළුවන් දරුණු අපල ග්‍රහයක් තමයි සෙනසුරු කියන්නේ. ඉතින් සෙනසුරු තියෙනකොට ඔයාලා අනිවාර්යෙන් තියෙන කෙනා ආරක්ෂාවක් දාගන්න බලගතු විදිහට සෙනසුරු ඒ රාෂ්ටකය කියන්නේ තමන් සාමාන්‍යයෙන් දෙන්නෙකුට ආදරය කළා කසාද බඳිනවා කියලා හිතන්නකෝ. ඔයාලා කවුරු හරි සෙනසුරු තියෙන කෙනෙකුයි අනිත් කෙනාට අපල නැහැ. එතකොට සෙනසුරු තියෙන කෙනා ඉවර වෙලලා කවුරු හරි කෙනෙක් කසාද බැන්දොත් එහෙම සෙනසුරු තියෙන කෙනාගේ හිත වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. ඒ කෙනා බැඳලා ඉන්නකොට අනිත් කෙනා බැඳලා ඉන්නකොට සමහර විට සෙනසුරු තියෙන කෙනා වෙන වෙන ආදර සම්බන්ධතා හොයයි. වෙන වෙන අය පස්සෙන් යයි. එතකොට අනිත් කෙනාගේ හිත පීඩා ඇති වෙනවා. සමහර විට අපලේ තියෙන ඒ කියන්නේ අපලේ සෙනසුරු කියන්නේ සමහර විට සෙනසුරුත් එක්ක ඉන්න කෙනාට ඒක විපාක දෙන්නත් පුළුවන්. නැත්නම් අනිත් කෙනාගේ ගහය හොඳ වුණ සෙනසුරුත් එක්ක මේ සෙනසුරුට තමයි විපාක දෙන්නේ. අනිත් කෙනාගේත් මාක් කරේ නරක ගහක් මේ නිකන් ඊට වඩා මේවා දුර්වල ගහක් ඉඳියත් එන්න ඒ කෙනාට තමයි සෙනසුරු තියෙන කෙනාගෙන් විපාක හම්බෙන්නේ විඳවන්න වෙන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් සෙනසුරු තියෙන කෙනෙක් ඉඳියොත් එහෙම සෙනසුරු තියෙන කෙනාට අනිත් කෙනාගේ ගහයි හොඳ වෙලා සෙනසුරු තියෙන කෙනාට සෙනසුරු අපල තිබ්බොත් වෙන්නේ අනිත් කෙනා වෙන වෙන දේවල් ඔයාලගේ හිතේ දෙන දේවල් කරා. එතකොට ඔයාලට ඒවා බලාගෙන විපාක දීදී විඳව ඉන්න තමයි වෙන්නේ. නැත්තම් ඕකේ වෙන හේතුව තමයි අනිත් කෙනාට මේ ඒ වගේ තිබිලා සෙනසුරු තියෙන කෙනාට ඒ වගේ දෙයක් තිබ්බොත් එimhe අනිත් කෙනාට විඳවන්න වෙනවා සෙනසුරු තියෙන කෙනා එක අර කෙනාගේ හිත රිදෙන දේවල් කරා. ඉතින් ගොඩාක් අය මට ඔය කතා බහ කරලා කියනවා මට මේ WhatsApp කරා කියනවා මේ තමන් බාදරේ කරපු කෙනා දාලා ගියා නැත්තම් තමන්ගේ සැමියා දාලා ගියා නැත්තම් තමන්ගේ මහත්තයා මේ නෝනා දාලා ගියා කියලා. ඉතින් එහෙම කියනවා ගොඩාක් අයට බැලුවොත් එම හඳහන් මගේ එතකොට පෙලක් අයගේ හඳහනුත් බලනම බලපු ගමන් එයාලට අනිවාර්යෙන්ම අපරේ රාෂ්ටකයක් තියෙනවා. පෙලක් අයට නම් මම ඒවට දේවල් කරලා දෙනවා. ඉතින් පෙලක් අයට ඒවවත් කරගන්න තරම් මනසක් නැහැ. ඒ තරම් මේවා වෙලා ඉන්නේ. ඉතින් ආන් ඒකයි කියන්නේ ඒ වගේ අපල තියෙන අය අනිවාර්යෙන් මොනවා හරි දෙයක් කරගන්න. මොකද සෙනසුරු රාෂ්ටකය කියන්නේ ඊටාම දරුණු දෙයක්. සෙනසුරු මාරකස්ථානයේ තිබුත් එම තමන්ගේ ජීවිතේ නැති වෙන්න පවා මේ දේ ඉඩකඩ තියෙනවා. මොකද මේ සෙනසුරු ගහය කියන්නේ ඒ තරම්ම දරුණු ගහයක්. ඉතින් සෙනසුරු තියෙනකොට විශේෂයෙන් සෙනසුරු තියන අයට රෝගාබාධ ඇති වීමේ පැත්ත වැඩි. ගොඩක් අයට සාමාන්‍ය සල්ල කර්ම කරන්න සිද්ධ වෙනවා. පෙලක් අයට කල්පවතින රෝග ඇති වෙනවා. පෙලක් අයට අනතුරු ආපදා වෙලා කල්පවතින තුවාල කැරලි පවතිනවා. ඉතින් පෙලක් අයට ඔය සාමාන්‍ය හොඳට ඉන්න කෙනා, ලස්සනට ඉන්න කෙනා අනිත් මිනිස්සු ඉදිරියට ගිය ගමන් පිළිකුලකට ලක් වෙනවා. මිනිස්සු නිකන් ඒක නම පිළිකුල කරගන්නවා. නැත්නම් තමන්ඩ බින්දනවා තමන් පිළිකුල්ල එහෙම අවස්ථා තියෙනවා. මොකද සෙනසුරු කියන්නේ ඒ තරම් ඉතින් දරුණු විපාක දෙන කෙනෙක්. ඒකයි මම ඔයාලට කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ දේවල් තියෙනකොට ගොඩාක් අය මේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න බලන්න.
එතකොට සාමාන්‍යයෙන් ওই වගේ නිකන් පිළිකුලට ලක් වෙලා මිනිස්සු ඔයාලට නිකන් ද්‍රෝහිකම් අරව මෙව කරපුවම තමන්ගේ ජීවිතේ නැති කරගන්න අවස්ථාවක් උදා වෙන්න ඉඩ තියෙනවා. ගොඩාක් අය ওই වගේ දේවල් නිසා තමයි යාන වාහන වල ඇක්සිඩන්ට් වෙලා මේ ජීවිත නැති වෙන්නේ. ඒ වගේම සියදි විනාශා ගන්නෙ. ඉතින් ඒ වගේ දේවල් ගොඩාක් ඇති වෙන්නේ සෙනසුරුගේ තියෙන බලපෑම නිසා. මොකද සෙනසුරු කෙලින්ම කරන්නේ තමන්ව පිළිකුලකට ලකම් මිනිස්සු ඉස්සරහා සාමාන්‍ය ඕනෑම කෙනෙක් කැපී පෙනෙන්න කැමති නිසා පිළිකුලකට පාචනය වෙන්න කිසිම කෙනෙක් කැමති නැහැ. ඉතින් ඒ වගේ සාමාන්‍යයෙන් තමන් දන්නා ඒ වගේම දන්නේ නැති අය සාමාන්‍ය මේ විශාල පිරිස් ඉන්න තැන්වල තමන් නිකන් ලැජ්ජාවට පිළිකුලකටපත් වුනහම ඒ කෙනාගේ ඇත්තටම මනස විකෘති වෙලා කඩාගෙන වැටෙනවා. ඉතින් ඕනෑම කෙනෙක් කැමති මිනිස්සු ඉස්සරහා කැපී පෙනෙන්නනේ. ඉතින් සෙනසුරු ගහයා කරන්නේ ඒ අයගේ අය මානසික වට්ටලා ඒ කෙනාට පුළුවන් උපරම පැත්තෙන් වද වේදනා දෙනවා. ගොඩාක් සෙනසුරු තියෙන අයට ශල්‍ය කර්ම රෝග ඇති වෙන්න ගනි. ගොඩාක් ඔය ගෙඩි ඇති වෙන්න ගනි, කැන්සර් ඇති වෙන්න ගනි. ඒ වගේම ඔය එක එක රෝගාබාධ ඇති වෙන්න ගනි. ඉතින් ඒ ගොඩාක් අය සෙනසුරු තියෙනවා. ඉතින් සෙනසුරු තියෙනකොට ඔයාලට පුළුවන් විශේෂයෙන් නවග්‍රහ පූජා තියන්න, නවග්‍රහ දෙවියන්ට පුද පූජා තියලා ඔයාලට පුළුවන් පින් අනුමෝදන්. විශේෂයෙන් සෙනසුරුව තියෙන අයට පුළුවන් සෙනසුරාගේ වාහනය කියන්නේ කපුටා. උඩ කපුටන්ට සෙනසුරාදා දිනකට බස්නාහිර දිශාවට තමන්ගේ නිවසේ තියෙන ඉස්සානීසයට බස්නාහිර දිශාවට සාමාන්‍ය උදේ වරුවට වගේ ඔයාලට පුළුවන් කිරි කොළ 7ක. කිරි කියන්නේ මොනවා හරි කිරි තියෙන කොස් කොළ ගත්තත් කමන්නේ, කොස් කොළ හොඳයි. කිරි කොළක 7ක ඔයාලට පුළුවන් එළඟි තෙල් මිශ්‍ර කිරිබතක් තියන්න. එළඟි තෙල් මිශ්‍ර කරලා කිරිබත් තියන්න පුළුවන්. කිරිබත් තියලා වෙලා ඒ සතුන්ට කිරිබත් හෝ පාන් කෑලි වලට පානුත් පුළුවන් එළඟි තෙල් තවරලා තියන්න 7ක් තියන්න ඕනේ. මේ 7 කාපු ගමන් කපුටගේ බඩ පිරෙන්න ගන්නවා. මොකද කපුටෝ කියන්නේ කොච්චර කෑවම බඩ පිරෙන්නේ නැති සත්තු జాතියක්. ඉතින් ඔයාලා මේ දේ දුන්න ගමන් කපුටගේ බඩ පිරෙනවා. එතකොට අර සෙනසුරාගේ වාහනේ නිසා ඔයාලා සෙනසුරගෙන් තියෙන බලපෑම් සමනය වෙන්න ගනි. බලපෑම් සම්පූර්ණයෙන් නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් තමන් කරගන්න විදිහ අනුව තමයි සමන් හැමදාම වගේ මේ දේ කරනවා සම්පූර්ණයෙන්ම සෙනසුරේ රෂ්ටකේ නැති වෙලා යන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔයාලා කරනකොට මේ දේ හරියට කරන්න, ඒ වතාවත් හරියට කරන්න. විශේෂයෙන් සෙනසුරාදා දවසට ඔයාලට පුළුවන් නවග්‍රහ පූජා තියන්න හවස් වරුවට. ඒ වගේම බෝධි පූජා. ඔයාලට බෝධි පූජා තියලා බෝධිය සාමාන්‍යයෙන් අතු ගාලා බෝධිය වටේට පැන්කල ඉහින්න පුළුවන්. ඔයාලට පැන්කල ඉහලා බෝධිය වන්දනාමාන කරන්න. බෝධිය වන්දනාමාන කරලා ඔයාලගේ තියෙන අපල ගතිය දුරු වෙන්න කියලා විෂ්ණු කතරගම වගේ දෙවිවරුන්ට පින් අනුමෝදන් කරන්න. ඔයාලා පින් අනුමෝදන් කිරීමෙන් ඔයාලට පුළුවන් ඒ තියෙන අපල ගතිය නැති කරගන්න. විශේෂයෙන් ඔයාලා සෙනසුරු තියෙනවා නම්, සෙනසුරු රාෂ්ටකේ තියෙනවා නම් බලගත් විදියට මේ ඔයාලට පුළුවන් ගල් සම්බන්ධ කර මුදු පළඳින්න. ඒ වගේම ඔයාලට පුළුවන් සූර වර්ග පළඳින්න. එක එක සූර වර්ග තියෙනවා, ආරක්ෂක යන්ත්‍ර තියෙනවා. ඔයාලට ඒ දෙයක් හරියට විශ්වාස කෙනෙක්ගේ හරියට විශ්වාසවන්ත විදියට බලගත් විදියට ජීවත් කරලා ඔයාලට පළඳින්න පුළුවන්. සෙනසුරු පැත්ත මග අර ගන්න පුළුවන්. විශේෂයෙන් සෙනසුරු තියෙනවා නම් ඔයාලා විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අය ඉන්නවා. තමන්ගේ මේ ආදරවන්තියට හෝ ආදරවන්තයාට වෙන්න පුළුවන් මේ සෙනසුරු රාෂ්ටකේ තියෙනවා නම් සෙනසුරු දශා කාලයේ මග හැරවලා ඔයාලා විවාහ වෙන්න ගන්න. මොකද සෙනසුරු කාලේ විවාහ වුණොත් ඒ විවාහ දිවිය සමහර විට අතරමඟදී බිඳී යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා කවදාවත් ඒ වගේ දේවල් කරන්න එපා. කෙරාට කමන්නේ කරනවා නම් හරියට බලගත් විදිහට තමන්ගේ අපල ගතිය මැගී යන විදිහට බලගත් ආරක්ෂාවක් දාගෙන කරගන්න. ඒ වුණාට මම විශේෂයෙන් ඒරියායට මේ අනුමත කරන්නේ සෙනසුරු අපල කාලේ තියෙනවා නම් අපල කාලේ දසා කාලේ ගෙවුනන් පස්සේ කසාදයක් කරගන්න එක තමයි ගොඩක් වටින්නේ. සාමාන්‍යයෙන් අපිට මෙහෙම දෙයක් තියෙනවනේ. අපල තියෙනවා කියලා අපිට ඒ ජීවිතේ පස්සට දැම්මොත් අපේ සමහර විට එකෙන් මේ ජීවිතේට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මම කියන්නේ ඔයාලට ඒවා තිබ්බා කියලාම ඉතින් තමන්ගේ ජීවිතේ පස්සට දාන්න බෑනේ අපල නිසා. හරියට බලගත්ව ආරක්ෂාවක් දාගෙන විශේෂයෙන් ඒ බඳින දෙන්නටම දාගන්න නම් හොඳයි. මොකද දෙන්නගෙන් සෙනසුරු තියෙනකොට සෙනසුරු තියෙන කෙනාට හරිය අනිත් කෙනාට අය තමයි ඒකේ විපාක දෙන්නේ. සමහර විට සෙනසුරු මාරකයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මාරකයේ තියෙන කෙනාගේ මාරකයේ ඒ කෙනාගේ මගහැරලා අනිත් කෙනා පිටින් මාරකයන්ට ඉඩ තියෙනවා. ඔයාලා ගොඩාක් කාලය ඇදී සෙනසුරු තියෙනකොට ගොඩාක් ඉඳන් ගෑනු කෙනෙකුට සෙනසුරු තිබිලා පිරිමි කෙනෙක් බැඳලා පිරිමි කෙනාගේ පිටින් තමයි ඒ අපල යන්නේ. නැත්නම් පිරිමි කෙනෙක් බැඳුත් එහෙම ගෑනු කෙනාගේ පිටින් තමයි සෙනසුරු අපල යන්නේ. ඉතින් ඔයාලා විශේෂයෙන් මේක දැනුවත් වෙන්න. මොකද මම ගොඩක් අයට සාමාන්‍ය වටිනා කියන දේවල් කියන නිසා තමයි කියන්නේ. මම ඒකයි කියන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු කරගෙන තියාගන්න. මම මේ වගේ වටිනා වීඩියෝ ගේන නිසා ඔයාලට බලා ගන්න. ඔයාලගේ ජීවිතේ දෙයක් ගන්න පුළුවන් නිසා
මම සාමාන්‍යයෙන් ඔයාලට ඉතින් සෙනසුරු නිසා මේ විඳවන අයට තමයි මම මේ කියන්නේ. ඉතින් මම ඉදිරියේදී ඔයාලට රාහු අපල රාහු කුජ දෝෂේ ගොඩාක් අය කුජ දෝෂේ තියෙනවා. කුජ දෝෂෙන් සාමාන්‍ය ගොඩක් අයගේ කසාද කැඩීමක් තියෙන්නේ. කුජ කියන්නේ කුජ හතේ කියලා ඔයාලා අහලා තියෙන්නේ. කුජ හතේ කියන්නේ ඔයාලගේ සාමාන්‍ය කුජ හතේ තියෙනකොට ඔයාලට කසාද සාමාන්‍ය ටික කාලයක් තියෙනවා කැඩිලා යනවා. ඒකවල තව කසාදයක ඒකත් ටික කාලයක් තියෙනවා කැඩිලා යනවා. අන් එක තමයි කුජ හතේ කියන්නේ. ඉතින් කුජ දෝෂේ තියෙන අයට සම්බන්ධව මම ඉදිරියේදී වීඩියෝ එකක් ගේන්නම්. කුජ දෝෂේ මග අරගන්නේ කොහොමද? ඒවට මොනවද කරන්න ඕන වතාවත් කියලා. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් සෙනසුරු අපලේ තමයි ගොඩාක් දැනට තියෙන සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය තියෙන වැඩිපුර දෙනෙකුට තියෙන ගන්න මේ සෙනසුරු අපලේ. සෙනසුරු අපලේ තියෙනකොට ගොඩාක් අයට එකෙන් ජීවිතේට හානි වෙන්න ගන්න බත්ත වැඩි. ඒක තමන්ගේ ආදරණීය. අද තමන්ගේ ළඟින් ඉන්න කෙනාට ඒකේ හානිය ඇති වෙන එක මේ බලපානවා. ඉතින් මේ දේවල් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් ඒකට බෝධි පූජා තියන ගොඩක් අයට මේ දේවල් මග අරගන්න පුළුවන් බෝධි පූජා තියනකොට. ඉතින් විශේෂයෙන් කියන්න සෙනසුරු අපල තියන අයට. සෙනසුරු අපල තියන අයට තමයි ගොඩාක් ඔය වරන් වැටෙනවා, දිෂ්ටි වැටෙනවා කියලා ගොඩක් අයගේ මනස විකෘති වෙන්නේ. අමනුෂ්‍ය බලපෑම් ඇති වෙන සෙනසුරු තියෙනකොට. ඉතින් ගොඩාක් අය හොඳට ඉන්නකොට ගොඩක් ඔය තරුණ දරුවන්ට වගේ කාන්තා පැත්තෙන් මේ පිරිමි පැත්තෙන් කළු කුමාර දෝෂය වැටෙනවා. ගොඩාක් අයට ඒ කාලේ බැලුවොත් සෙනසුරු ඒ රාෂ්ටකයක් තියෙනවා. සෙනසුරු දසා කාලේ ඉවරනකොට තමන්ගේ ජීවිතෙත් ඉතින් ඉවර වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒක ගොඩාක් අයට මේ බලපාන හේතුවක් දෙමාපිය අනිවාර්යෙන් දැනුවත් වෙන්න. තමන්ගේ දුවට හෝ පුතාට සෙනසුරු අපල තියෙනවා නම් අනිවාර්යෙන් ඒක නම ආරක්ෂා කරගන්න. නැත්නම් අපලක වෙනකොට තමන්ගේ දරුවගේ ජීවිතේ වෙන්න ඕන ඔක්කොම දේවල් වෙලා ජීවිතේ විනාශ වෙලා ඉවරයි. ගෑනු දරුවෝ විශේෂයෙන් පරිස්සම් කරගන්න. මොකද සෙනසුරු අපල තියෙනකොට එයාලගේ හිත දුවනවා එක එක්කෙනා ගාවට. ඉතින් සාමාන්‍යයෙන් ඔය හිතටම සාමාන්‍යයෙන් කෙනෙක් ඇවිල්ලා එයාගෙන් ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තු වෙලා එහෙම ඉදියොත් මේ කෙනාගෙන් වැඩක් නැති වෙනවනේ. ඉතින් විශේෂයෙන් මම ඒකයි කියන්නේ දෙමාපියෝ දැනුවත් වෙන්න. ගොඩාක් ඔය දරුවෝ ජීවිත නැති කරගන්නවා. ඒ වගේ අවස්ථා සිද්ධ වෙන්නේ අපල ගති නිසා. ඉතින් ඔයාලගේ දරුවන්ට ආරක්ෂාවක් දාගෙන අපල කාලයක් තියෙනවා අනිවාර්යයෙන්ම දරුවා පරිස්සම් කරගන්න. මොකද දෙමාපියන් ඇත්තටම දරුවෙක් කියන්නේ ලොකු සම්පතක්නේ. දරුවෙක් නැති වුණොත් එහෙම දෙමාපියන්ට ජීවත් වෙලා වැඩක් නැහැ. ඉතින් මේ වගේ අපල ගති තියෙනකොට සාමාන්‍යයෙන් දරුවන්ට එක එක අනතුරු ආපදා ඇති වෙනවා. එක්ක ඒ දරුවන්ගේ වෙන අය ප්‍රයෝජන ගන්නවා. නැත්නම් ඒ දරුවෝ වෙන අයවත් ජීවිතේ නැති කර ගන්නවා. ඉතින් මේ එක එක බිලි වලට ලක් වෙනවා ඒ දරුවෝ. ගෑනු පිරිමි කියලා ભેදයක් නැහැ හැමෝටම වෙන දෙයක් මේක. ඉතින් ඒ වගේ දේවල් තියන අය ඉන්නවනම් අනිවාර්යෙන් ඒ අපලේ මග අරව ගන්න ගොඩාක් අයට ආරක්ෂාවල් දාපුවම හරියනවා සෙනසුරු අපලේ. පෙළක් අයට නම් ඉතින් හරියන්නේ දරුවුණුවට තියෙනවා මාරක වගේ තියෙනවනම් අනිවාර්යෙන් මාරකයක් තියෙන කෙනෙක් ඉන්නවනම් ඔයාලගේ දරුවෙක් ඉන්නවනම් අනිවාර්යෙන් ඒ කෙනාට බෝධි පූජා තියන්න විශේෂයෙන් ඔයාලා ආරක්ෂාවක් දාගන්න. පවුලේ කෙනෙක් පිටින් හරි ඒ කෙනාගේ මාරකය යන්න පුළුවන්. මොකද මාරක කියන්නේ ඇත්තටම වළකා ගන්න අමාරු දෙයක්. ගොඩාක් අයට මාරක වලින් වැළකෙන්න අමාරුයි. ඒ කෙනා මාරකෙන් බේරුණොත් ඊතර කෙනෙක්ගේ පිටින් හරි මාරකේ යනවා. ඉතින් ඒ වගේ විශේෂයෙන් ඒ වගේ මාරක තියෙනවනම් මාරක අනිවාර්යෙන් මග අරව ගන්න. මොකද මාරක කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි කරන පෙබල කර්මනේ. සාමාන්‍යයෙන් අපි කාගේ හරි ජීවිතයක් නැති කරලා තිබ්බොත් ඒ වගේ දේවල් තිබ්බොත් තමයි මාරක බලපාන්නේ. ඉතින් මාරකෙන් බේරෙන්න අමාරුයි ගොඩක් අයට. ඔයාලා අහලා ඇති අර සාමාන්‍ය එළුවෙක්ගේ ආත්ම 500ක් බෙල්ල කැපිලා මැරිලා අවසාන ආත්මය ඇවිල්ලා බෙල්ල කැපෙන්න යනකොට කොහොම හරි ඒක බේරුණා. ඒ බෙල්ල කපන එකෙන් බේරුණා. ඒ වුණාට අර අකුණක් ඇදිලා ඒ තිබ්බ ගල් පතුරක් ඇවිල්ලා එළුවගේ බෙල්ල කපාගෙන ගියා. ඉතින් ඒකයි කියන්නේ මාරක තියෙනකොට මාරකේ කොහෙන් හරි යනවා. ගොඩාක් ඔය කට්ටියට මේ අනතුරු ආපදා වෙලා ජීවිත නැති වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ ගොඩක් අයට මාරක තියෙනකොට ඉතින් ඔයාලා ආරක්ෂා වෙන්න. ඒක තමන්ගේ වගකීමක්. තමන්ට අපලයක් කොහොමක් හරි දෙයක් තියෙනවා නම් තමන්ගේ ජීවිතය රැක ගන්න එක, තමන්ගේ ආදරණීයන්ගේ ජීවිතය රැක ගන්න එක තමන්ගේ වගකීම. මොකද සමහර විට ඒ කෙනා ඔය පැත්ත දන්නේ නැතුව වෙන්නත් පුළුවන්. නැත්නම් දැනගෙන අකමැති වෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා කැමති කරවගන්න කොහොම හරි යාලට කැමති කරවගෙන යාලට ආරක්ෂාවක් දාගන්න. නැත්නම් බෝධි පූජාවක් කරවන්න. නැත්නම් නවග්‍රහ පූජාවක් කරවන්න. නැත්නම් ඔය බලු කපුළු දාන ඒ වගේ දේවල් කරන්න. ඔයාලා විශේෂයෙන් මේ සෙනසුරු අපල තියෙන අයට කරන්න පුළුවන් පහසුම දෙයක් තමයි සෙනසුරාදා දිනට. සෙනසුරාදා දිනට අර මම කිව්වා වගේ කොස් කොළ 7ක් ගන්න. කොස් කොළ 7කට එළඟි තෙල් මිශ්‍ර කරලා කිරිබත් තියන්න. කිරිබත් තියන්න නැත්නම් පහන් තියන්න. කිරිබත් තියෙනවා නම් හොඳයි. කිරිබත් හදලා ඔයාලා එළඟි තෙල් මිශ්‍ර කරලා තියන්න. කපුටන්ට ආහාරයට ගන්න. එතකොට සාමාන්‍යයෙන් ඔයාලගේ තියෙන අපල ගතිය කපුටෝ කාලා ගියොත් එම ඔයාලගේ තියෙන අපල ගතිය හීන වෙන්න ගනි. ගොඩක් අයට අපල දරුණුවට තියෙනවා. අපල ගතිය අඩු වෙන්න ගනි. ඉතින් ගොඩාක් අයට ඔය තියෙන අපල නිසා ජීවිතවලට බලපාන පැත්ත ගොඩක් වැඩි. ගොඩක් අයට ශල්‍ය කරම වෙනවා. ගොඩක් අයට එක එක ගෙඩි හැදෙනවා, පිළිකා හැදෙනවා.
ඉතින් ඒ අර අපලවල බලපෑම. ඉතින් ඒකයි කියන්නේ අපල වලින් ආරක්ෂා වෙනවා නම් හොඳයි. මොකද අපල කාලය ඉවර වෙනකොට අපල කාලය නිමා වෙනකොට තමන්ගේ ජීවිතේ විනාශම වෙලා තියෙන. ගොඩක් අයට ඒ දේ වෙන්නේ. ගොඩක් අය සාමාන්‍යයෙන් පෞල් සම්බන්ධතා කැඩිලා යනවා, වෙන වෙන අයත් එක්ක යනවා, අන්තිමේදී ඒවත් නැහැ මේවත් නැහැ, අන්තිමේ තමන්ගේ ජීවිතේ විනාශ වෙලා ඉවරයි. ගොඩාක් ඒ අපල තිනකොට තමයි වෙන්නේ. ඉතින් රාහු අපලයේත් ඔය වගේ දරුණු බලපෑම් දෙනවා. රාහු අපලයට වුණත් ඔය දේ වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා හැම කෙනෙක්ම පරිස්සම් වෙන්න මට එකයි කියන්න තියෙන්නේ. මම ඉදිරියේදී ඔයාලා රාහු අපල වගේම කුජ දෝෂයට සම්බන්ධ වීඩියෝ ගේන්නම් මේ channel එකෙන් හෝ අනිත් එකකින් ගේන්නම්, දෙකේම එකතු වෙලා ඉන්න ඔයාලා. එතකොට දාන වීඩියෝ බලන්න විස්තරාත්මකව මම කියලා දෙන්නම් ඔයාලට තියෙන දෝෂ මග අරගන්නේ කොහමද, ඒ වලට මුහුණ දෙන්නේ කොහමද කියලා. එහෙනම් සියලු දෙනාටම මට අද කියන්න තියෙන්නේ ඔයාලා මේකිනුත් ඔයාලගේ ජීවිතේට දෙමක් හරි දෙයක් ගන්න. ඒ වගේම මම විශේෂයෙන් ඉදිරියේදී මේ වගේ මීටත් වැඩි වටින වීඩියෝ ගේන්නම් මම එකතු කරගෙන තියාගන්න. ඔයාලගේ තියෙන ප්‍රශ්න ගැටලු මට ලයික් කමෙන්ට් එකේ දාන්න. ඒ වගේම ඔයාලා විශේෂ දේවල් තියෙනවා නම් WhatsApp නම්බරයට හඳපාන විදියක් විදියට දාන්න. මොකද පෙලක් අයගේ දවස් දෙක තුන යනවා මම දාන මැසේජ් කියවන්න බලන්න. ඉතින් අර මැසේජ් ටයිප් කරලා දෙනකොට මට කියවන්න අපහසු නිසා ඔයාලට පුළුවන් නම් හඳපටියක් විදියට දාන්න. මට එතකොට අහලා ඔයාලා මම වෙන වැඩ ගෙනියත් අහලා ඔයාලට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලගේ කමෙන්ට් තමයි ගොඩක් වටින. ගොඩක් අය මට පින් දීලා හැම දාලා තිනවා. ඒව නිසා ඒව දැක්කම මට ඔයාලා වෙනුවෙන් අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්න කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට මම කියනවා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලගේ තියෙන හැම ප්‍රශ්නයකටම මම විසඳුම් ඉදිරියේදී කියනවා. තියෙන කරදර බාධක හැමදේම නැති කරගන්න කෙම්කම වගේම විශේෂ තෙල් වර්ග, බෙහෙත් වර්ග ඔයාලා ගොඩක් ඔය බෙහෙත් ඖෂධ පැත්තෙන් යන අය ඉන්න. ඉතින් හැම කෙනෙකුටම වටින වීඩියෝ මම ඉදිරියේදී කියනවා. සියලු දෙනාටම ඉතින් කියන්නේ තියෙන යහපතක් වෙන්න කියලා. ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම මම ඉදිරියේදී තව වීඩියෝ ගේන්න. හැමෝටම තෙරුවන් සරණයි.